Good morning. Super besanga keva obasamacha. Let's see what I'm going to do today. Stay tuned with me. මේ මගේ පූස් රජා මේ පූස් රජා ගෙවල් ගානෙහි හරි බලම් පෙරලනවරු මට කුටි කන්න වෙන්නේ අද වෙසක් දවසේ දැන් මේ බලහත් කාරකමින් එක්ක යන්නේ මෙයාව මම දඟයි මිය අප්පා මම පැත්තට ගියාම මම පැත්තට ගානවා හොල්ට වීඩියෝ කරා ෆෝන් එක තියලා බෑක් කැම එක මගේ පැත්තට හරියට කැම එක මගේ පැත්තට හරියට තමයි බෑක් කැම එක ඔන් කරලා තමයි මම වැඩි කරේ එතකොට බෑක් කැම කනිත් පැත්තට තමයි තියලා තියෙන්නේ ඒක මගේ පැත්තට මෙයාගේ සයිඩ් එකට සෙල්ෆි එකක් තියෙන්නේ කවන්නේ දැන් මම ගානේ මේක තියෙන වගේ විස්තර කරන්න පරපරන්න මම හිතනවා දැන් මා වීඩියෝ වෙනවා ඇති කියලා මේව තියලා තමයි මම වීඩියෝ කරේ මම මේක ගානක මොවලත් කතාත් කරා එතකොට වීඩියෝ එලා යන එක සෙල්ෆි පැත්තට තමයි කැම එක හරවලා තිබිලා තියෙන්නේ කොහමයි මේක තිබ්බේ කොක්කුම් කඩල පිටි මම මේක හැමදාම ගානවා කියලා හිතුවට මට එහෙම මේක පටන් ගත්ත දවසින් තමයි තුන් වතාවක් මට මේක අමතක වෙලා තියෙනවා අමතක වෙන දවසුත් තියෙනවා මොකද මම මේක හදාගෙන ඇප්ලයි කරන්නත් ඕනේ ඒකට මට මේක චුට්ටක් අමතක වෙනවා හැබැයි මම පුළුවන් හැමදාම ගෑව දැන් මම හිතන දවස් 10ක් 15ක් විතර මම ගන්නවා ඒකකින් දවස් 3ක් අමතකුණා කියන 12ක් විතර මම මේක ගාලා තියෙනවා එතකොට මම වෙන පැක් ගන්නකොට පැණි යෝගට් වගේ දේවල් මික්ස් කරලා ගන්නවා මේකට නම් වතුර විතරමයි දාන්නේ දවසටදී එක වතාවක් මම මේක ගන්නවා දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා වොෂ් කරාම හම්බ හයි ඔන්න මූණට පැක් එක දාලා ඔක්කොම කරලා මිදුලතු කෑවා ඊට පස්සේ මගේ පෝස් රජාර කන්න බොන දුන්නා ඒ වැඩ ටික කරා ඊට පස්සේ මම පොඩි වැඩ ටිකක් කරා ඒ වැඩ ඔක්කොම කරලා ඉවරනාට පස්සේ මම කෑවා මෙන්න මේව තමයි කෑවේ අද ඊට පස්සේ මම දැන් කල්පනා කරා පන්සල් යන්න ඕනේ දන්සල් යන්න ඕනේ මේ ඔක්කොටම කලින් මම පුංචි දන්සලක් දෙනවා කියලා හිතුවා මම ඒ දන්සලේදී වලව හම්බ වෙන්නා අන්න අත දවසෙන් භාගයක් ඉවරයි මම මගේ දන්සල දෙක දුන්නනේ සී දන්සලයි බත් දන්සලයි අපේ තාත්තා කිව්වා බත් කෑවල් එන්න කීප දෙනෙක් ඇවිල්ලා බත් කාලා යනවා ගියා කියලා මම නම් දැක්කේ නෑ හැබැයි කුමි දන්සල සී දන්සල කුමි නම් ඇවිල්ලා ඉන්නවා මම ඒක නම් දැක්කා මට මහා පරිමාණ දෙයක් කරන්න බැරි වුණා දන්සලමයි පිනමයි කියලා හිතලා තමයි මම ඒක ඉදිරි කරේ මම ගිය සැරේ එක නම් මල් දන්සලක් දුන්නා අපේ ගේ මෙහෙම තව ගයක් තියෙන ඊට පස්සේ පාර ඊළඟ පන්සල තියෙන නිසා පන්සල ළඟයින අපිට පන්සලට යන කට්ටියට මම මල් කඩලා දීලා තියෙනවා හැම දන්සලමයි කවුරුද දෙක කරා මට මේ සැරේ ගයක් කරගන්න තරම් කාලයක් තිබෙන්න මට ප්ලෑන් කරලා ඇත්තටම බැරි වුණා මට ඒක කොහොමවත් ඉවරෙත් නැහැ එතන දවසට මම උනහන් කරන්න ඕනේ වගේ හැංගීමක් අද උදේ දැනෙච්ච නිසා තමයි ඉතින් දන්සා දෙකක් කළේ ඒක දීලා මම පන්සල් ගියා පන්සල් ගිහින් ආවා දැන් නියම තමයි යන්නේ ඊට පස්සේ පන්සල් ගිහින් ආවිල්ලා වෙන මට මේ අයිස්ක්‍රීම් දන්සලකට හම්බුණා ඒකත් ඇඳලා තමයි ආවේ මට හැමදේම ලොක් කරගන්න ටිකක් අමාරුයි හේතුව මම normal use කරන ෆෝන් එකේ තමයි රෙකෝඩ් කරන්නේ ඒකට මේකේ බැටරි ලෝ වෙනවනේ ඒක බැටරි ලෝ වුණාම ඒක ප්ලග් කරගෙන මට සයිස් සයිඩ් එක ගලව වීඩියෝ කරන්න බෑ ඒක චාර්ජර් දෙන්න වෙන්නේ ඒ නිසා දැන් ෆෝන් එක දාලා කිව්වා මට වීඩියෝ ක්ලිප්ස් මොකද දාන්න බැරි වුණා ඉතින් හරි අමාරුයි හැමදේම මේ කැප්චර් කරගන්න බැරි වෙනවා ඉතින් කමක් නැහැ කොහොමද ඉදිරි කරලා මම ඉස්සරහට වෙන දේවල් මොනවා වේද මම දන්නේ අද දවසේ ප්ලෑන්ස් මොනවද කියලා තනිය යන්න බෑනේ දන්සලට කවුරු හරි ගියොත් තමයි යන්න වෙන්නේ දන්සල් වලට ඒවා වීඩියෝ කරගන්න පුළුවන් වුණත් මම මේ vlog එකට ජොයින් කරන්න එහෙම බැරි වුණත් එහෙම ඇඩ් කරගන්න බැරි වුණත් එහෙම මේක මම මෙතනින් නවත්තන්න බලමු මොකද වෙන්නේ කියලා බයි බයි